ඔයාගේ වචනෙන් කියලා කිව්වොත් සාමිගේ උත්තරය මටත් හම්බෙලා නැහැ. පිළිතුරක් නොමෙත. අයියාගේ උත්තරය මොකද්ද? පේරන්ටි අම්මා තාත්තා බලා ගන්නවා වගේ බලා ගන්න එක අනිත් කෙනා. ඒ තමයි අයියාගේ අදහස. හරි. ඒ වගේම මම අයියා නම් උත්තරේ දෙන්නේ අයියාගේ සපත්තුව ඔසන්න. නෑ යාළුවෝ කරන්නේ. නෑ අමාරුයි දන්නේ. හරි. අපි දැන් ප්‍රශ්න අහනවා. මේ දෙන්නගෙන් ඉස්සෙල්ලාම ආදරේ කියලා කිව්වේ කවුද? හරි. අපි දන්නවා ඒ උත්තරේ හරි. හරි. ඊළඟට හරි ඒක ඇත්ත. හරි අපි හිතමු ඊළඟ ප්‍රශ්නේ තමයි ප්‍රශ්නේ. ටිකක් උත්තර දෙන්නම වෙනවා. හරි. මුලින්ම කිස් එකක් දුන්නේ කවුද? ඒ මොකද්ද ඒ උත්තරේ? උත්තර දෙකක් තියෙනවා. එතකොට ඒක බොරුවක්. රයිට්. හරි. අපි යන්කෝ ඊළඟ ප්‍රශ්නෙට. සාමාන්‍යයෙන් දෙන්න එකට වැඩ කරද්දී අපි මම දැක්කා දෙන්නත් එක්ක වෙඩින් එකේ වැඩවලට හරිය මෙහෙ ගියා. ඒ වගේම ෆෝන් එකෙන් මේ වෙඩින් එක ප්ලෑන් කරා. ඒ අතරතුරේ අහන්න කැමති ඕනම වැඩ කරගන්න කෙනා කවුද? නදීෂා ඉස්සරහින් ඉන්න අපිට සතුටුයි. මේ නදීෂා වැඩ කරගන්නේ අයියා තමයි එනවා වැඩ කරගන්නේ. ඊළඟ ප්‍රශ්නය ඔය බය වෙලා ඉන්න. හරි. මෙතන මොනසෙර බයලා ඉන්න. දෙන්නකින් ඕනම සීරියස් අවස්ථාවක් ජෝක් එකකට ගන්න කවුද? විලන්. උත්තරේ සමානයි. හරි. ඒක තේරුම් ගන්න තියෙනවා. ඊළඟ ප්‍රශ්නය මේ දෙන්නගෙන් යන්න තැන පින්තූර අරන් දෙන්න කියලා වද දෙන්නේ කවුද? දෙන්නගේ ෆොටෝජෙනික්. ඒ උත්තරේ හරි. අයියා තමයි වැඩිපුර ෆොටෝ ගන්නේ. අපි ඒක දැකලා තියෙනවා. මේක ටිකක් බැලුම් ප්‍රශ්නයක්. මේක පර්සනල් ෆයිල් සම්බන්ධ ප්‍රශ්නයක්. දෙන්නගේ පර්සනල් ෆයිල් සම්බන්ධ ප්‍රශ්නයක්. රණ්ඩුවක් වුණාම පෙර වැරදි අල්ලගන්නේ කවුද? තාම නෑ. දැනට කියන්න බෑ. රයිට්. හරි. ඒකේ උත්තරේ සමානයි. තේරුම් ගන්න තියෙනවා. රයිට්. බලමුකෝ අපි. දෙන්නගේ වැඩියෙන් තරහ යන්නේ කාටද? ප්‍රතිවිරුද්ධ උත්තර දෙකක්. කමන්නේ. මේක වැඩිපුර වෙන්න පුළුවන් හෙට ඉඳලා. කමක් නෑ මං අද අහන්න. වැඩිපුරම සමාව ගන්න සූදානම් කවුද? ඒක තේරුම් ගන්න තියෙනවා. රයිට්. යන්කෝ බලන්න කොහොමද? මෙතන තියෙන බරපතලම ප්‍රශ්නේ තමයි මේක. අපි බලමු කාටද ඒකේ ජයග්‍රහණය ලැබි වෙන්නේ කියලා. නාන්න අකමැති කවුද? සතියකට වරක්ද? දවස් දෙක තුනකට වරක්ද නාන්නේ? දෙකකට සැරේ. කමන්නේ අයියා ඉවසන්න වෙනවා දවස් දෙකකට සැරයක් තමයි නලිෂා නාන්නේ.
මේකේ එක්ස්පීරියන්ස් එක නම් ඊළඟ ප්‍රශ්නේ එක්ස්පීරියන්ස් එක හෙට ඉඳලා තමයි වැඩිපුරම දැනෙන්නේ. හරි කමන්නේ මම අහන්න. රසටම උයන්න පුළුවන් කාටද? ඒක වැදගත් වෙනවා හෙට ඉඳලා. එකක් හරි. සමානයි. හරි. ඒකත් තේරුම් ගන්න තියෙනවා. ඒක නම් ඇත්ත නදීෂට හොඳට කට්ලට් හදන්න පුළුවන්, ජූස් වර්ග හදන්න පුළුවන්, ෆ්‍රයිඩ් රයිස් හදන්න පුළුවන්. ඒකම පෞද්ගලිකව දන්නවා. ඔව් සම්පූර්ණ රෙස්ටුරන්ට් එකක් ගත්තා වගේ තමයි. අයියට එළියෙන් කන්න ඕනේ නැහැ නදීෂට. සාමාන්‍ය හැම කෑමක්ම උයන්න පුළුවන්. උයන්න දන්නවා. ඊළඟට මේ දෙන්නගෙන් චැටර් බොක්ස් එක කවුද? ඒක නම් ඉතින් කියන්න දෙයක් නෑ හරියටම හරි. ප්‍රශ්නය අහපු ගමන්ම පුරුෂ පාර්ශවයෙන් උත්තරේ ලැබුණ හරි වේගෙන්. ඒ කියන්නේ ඒක අත්දැකීම අති ඉහළයි. හරි. මේකත් ඉතින් හරි. රණ්ඩුවකට මුල් වෙන ප්‍රශ්නයක්. වැඩිපුරම හොයලා බලන්නේ කවුද? හැරිලා බලන්න ඔට්ටු නෑ. හැරිලා බලන්න බෑ. රයිට් හරි. ඒකත් හරි. මේ දෙන්නගෙන් අතේ පැලවෙන බොරු කියන්නේ කවුද? අයියා. කවන්නේ. ඒකට හරි වේගෙන් උත්තරේ ලැබුණා. මම හිතන්නේ ඒක තමයි වැඩිම වාර ගණක් වෙච්ච ප්‍රශ්නේදී මෙච්චර කාලෙකට. හරි. මේකත් මාරු ප්‍රශ්නයක්. මේ කමන්නේ මේ පිළිසිස්සරමත් අහන්න වෙනවා. ඒ වචනේ පාවිච්චි කරලා කමක් නැද්ද? කමක් නැති. වැඩිපුරම පෙරේත කවුද? right. මම නම් හිතුවා ඊට වඩා වෙනස් පිළිතුරක්. සාමාන්‍යයෙන් ක්‍රේවිංස් ගොඩක්ම තියෙන්නේ නදීෂට තමයි. හැබැයි නදීෂට වඩා ක්‍රේවිංස් හරියට තියෙනවා. අපි අද තමයි ගන්න. ඒක වෙන්නත් පුළුවන්. බයිට් වෙන්නත් පුළුවන්. මේ දෙන්නගෙන් දැන් මේ ලොකු වැඩක් ප්ලෑන් කරා වෙඩින් එක. පොඩි දේවල් අපි දැක්ක දානමය කටයුතු සංවිධානය කරා. පිරිත් සංවිධානය කරා. ඒ අතරින් දෙන්නගෙන් සංවිධානාත්මක බව අතින් වැඩි කවුද? නදීෂා. අපි ගෑනු පාර්ශවයට ආදර්ශයක්. ප්ලෑනින් හොඳයි. හොඳට අපි දන්නා මේ ඉදිරි අනාගතයේ සුබයි. තව අමතර එකක් අහන්න කිව්වා. ඒකත් අහන්න. ඒක හැබැයි මේ මයික් එක දීලා අහන්න. ප්‍රශ්නයක් නෙවෙයි. ඉස්සෙල්ලම කවුද ගන්නේ? නදීෂ්. හරි ලේඩීස් ෆස්ට් කියලා අපි අහමු. අද ඉඳලා ආදරණීය සැමියාගේ දැක්ක හොඳම ගති ලක්ෂණ. මොන ප්‍රශ්නාවක් අතාරින්න නැතුව මොන දෙයක් අපි හරි රිලැක්ස් එකකින් මගේ මයින්ඩ් එක කූල් කරනවා. කියන්නේ මම පැනික් වුණත් එයා පැනික් වෙන්නේ නැහැ. අර කියන්නේ එයා හරිම කාම්. මට මොන ප්‍රශ්නාවක් ස්ට්‍රෙස් එකක් දෙන්නේ නැහැ. ඕන වෙලාවක අර නැති එයා කියන කිසි දෙයක් හිතන්නේ නැතුව ඔය මාත් එක්ක ඉන්නයි. කියන්නේ මම කොච්චර ප්‍රශ්නේ ස්ට්‍රෙස් ගත්තත් එයා ස්ට්‍රෙස් වෙන්න දෙන්නේ නැහැ මට. රයිට්. ඒ වගේම මේ මොහොතේ එයාට කියන්න තියෙන්නේ මොනවද? මේ හිතේ වගේ හැමදාම මාත් එක්ක ඉන්න. රයිට්. හරි. ඉක්මනට යනවා අනිත් පැත්තට. මෙච්චර කාලයකට නදීෂාගේ දැක්ක ටිකක් කේන්ති යනම දේ මොකක්ද? පණ්ඩිතකම. කොච්චර පණ්ඩිතුණා දවසන්න මං කියන්නේ අහනවා ඉතින්. අවසාන මගේ තියෙන තමයි ගොඩක් දුරට මේ ෆයිනල් එක. ඒක නිසා ඒකත් තමයි. ඒකෙත් පොඩි එකක් තියෙනවා. රයිට්.
එයාට මොනවද කියන්න තියෙන්නේ මේ වෙලාවේ? සුදු මම වැඩ ගොඩාක් ආද එතන කියන්න දෙයක් නැහැ. right